හැමෝම හොදින් නේද? අද මං ගෙනාවේ ඔයාලට දවසට රුපියල් 3000ක් ෂේප් එකේ හොයන්න පුළුවන් සුපිරි ගේම් එකක් ගැන කියන්න. මේ ගේම් එක ගැන කියනවා නම් දිනන්න මෙච්චර chance ගොඩක් දෙන්නේ මේ ගේම් එකේ විතරයි. ඔයාලට මේක පොඩි මුදලක් දාලා වුණත් සෙල්ලම් කරන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 30 ඉඳන් උඩට ඕනම ගාණක්. මං ඔයාලට කියන්නම් මේ ගේම් එක මොකක්ද? සෙල්ලම් කරන්නේ කොහොමද? ඒ වගේ ගොඩක් දේවල් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මේ ගේම් එක තමයි සුපර් සික් බෝ කියන්නේ. දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති. නොදන්න අයට දැනගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මොකද මම මේ දාන දේ දන්න ඔස්තාර්ලත් ඉන්නවනේ. උන්ට ගොඩක් රිදෙනවා මං වීඩියෝ එකක් දාද්දි. උන් මේ වීඩියෝ එක නොබැලුවටම කමක් නැහැ. තව පොඩි මතක් කිරීමක් කරන්න ඕනි අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙන්න. ඒක මම පහල කමෙන්ට් එකේ දාන්නම්. ගොඩක් ට්‍රික් මං ගෲප් එකට දානවා. මං කියන්නම් ගේම් එකට යන විදිහ මුලින්ම කැටගරි කියන එක ක්ලික් කරන්න ඕනේ. මේ ෆොටෝ එකේ තියෙන විදිහට. ඊට පස්සේ සර්ච් කරගන්න ඕනේ. මෙගා සිංබෝ කියලා සර්ච් කරාම රිසල්ට් එකේ තියෙන ගේම් එක ඔන් කරගන්න. එතකොට නමත් එක්කම එනවා මේ ෆොටෝ එකේ තියෙන විදිහට. තේරුණාද? හරි. දැන් මෙන්න මේ විදිහට තමයි ගේම් එක පේන්නේ. මම මේ ගේම් එකේ තියෙන වැඩ කැලි ටික ගැන පොඩ්ඩක් කියන්නම්. හොඳට බලා ගන්න. ඔයාලට පේනවා ඇති රතු කොටුවේ ස්මෝල් 4 10 සහ ඔඩ් ඉවන් බිග් 11 17 කියලා. මම මේ මොනවාද කියලා පැහැදිලි කරන්නම්. 4 11 කියන්නේ කැට තුනේම එකතුව. 4ට වැඩි වෙන්නත් ඕනේ, ඒ වගේම 11ට අඩු වෙන්නත් ඕනේ. තේරුණාද? ඒකෙන් පස්සේ තියෙන්නේ ඕඩ් ඊවන් එකෙන් කියන්නේ වැටෙන කැට තුනේ එකතුව ඔත්තේද ඉරට්ටේද කියලා. ඔඩ් කියන්නේ ඔත්තේ, ඊවන් කියන්නේ ඉරට්ටේ. හරි 11 17 කියන්නේ කලින් එක වගේමයි. 4 10 වගේ. තේරුණාද? අඩු වැඩි සීන් එකමයි හරිම ලේසි. මේ සෙට් එක හරිම ලේසි. කැට තුන වැටෙන විදිහට අපිට ඉලක්කම් තොරන්න තියෙන්නේ. අංක සෙට් එකත් ඒ විදිහමයි. පොඩි එකෙක්ට උනත් තේරෙනවා. හරි. දැන් මේ පහලින් තියෙන්නේ බෙට් කරන්න පුළුවන් ගණන් ටික. 30 ඉඳන් ලක්ෂ 3 වෙනකම් පුළුවන්. ඔන්න දැන් මම කියා දුන්න මේක ගැන. දැන් අපි කතා කරමු ට්‍රික් එක ගැන. හිස්ටරි එක බලන්න එක ළඟට ස්මෝල් 3ක් ගියොත් ඊළඟ එක අනිවා බිග් එකක් සහ ඔඩ් එකක් යනවා. තව දෙයක් කියන්න ඕනේ අපේ ප්‍රොමෝ කෝඩ් දාලා හදන account වලට විතරයි මේ රටාව යන්නේ. මේ ට්‍රික් එක වැඩ Gribble 8 stars වල විතරයි. මතක තියාගන්න. එහෙනම් ඔයාලත් මේ විදිහට සෙල්ලම් කරලා දවසකට ගාණක් හොයාගන්න. එක දිගට සෙල්ලම් කරන්න එපා. එහෙනම් ජය වේවා.